මේක මිරිඟුවක් කියලා දැනගන්න ඕන. සංඥාව මිරිඟුවක්. නවක භික්ෂුවක් හිටියා බුදුරජාණන්සේගේ කාලේ. ඒ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා බොහොම හොඳට පැවිද්දට ආපු කෙනෙක්. පැවිද්ද තුල ගුණධර්ම දියුණු කරන්න කියලා හිතාගෙන ආපු හාමුදුරුව කෙනෙක්. ඒ නවක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවවාද කරන සේක්වා කියලා ඉල්ලා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කළා භික්ෂුව හොඳට Tamanගේ නුවණින් විමසීම තියාගන්න කියනවා. එතකොට යථාර්ථය වැටහෙයි කිව්වා. හොඳට නුවණින් විමසන්න කිව්වා. එතකොට යථාර්ථය වැටහෙයි කිව්වා. ඒකයි කිව්වේ මේ යෝනිසෝ මනසිකාරය නැති කෙනෙකුට මේ ඝන සංඥාව දුරු කරන එක කරන්න බෑ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඒක බොහෝම ඉස්මුදුනේ පිළිගත්තා. පිළි අරගෙන බුදුරජාණන්ට වන්දනා කරලා ඈත ප්‍රදේශයක කුටියකට ගියා. කුටියකට ගිහින් භාවනා කළා චිත්ත සමාධියක් නැහැ. ප්‍රතිඵලයක් නැහැ. හොඳට භාවනා කළා මේ හාමුදුරුවෝ. ප්‍රතිඵලයක් නැහැ පින්වත්නි. කමන්නේ බුදුරජාණන් වහන්සේවත් නැවත මුණ ගැහින්න යනවා කියලා පාරට ආවා. කාන්තාරයක්. ඒ කාන්තාරයට ඇවිල්ලා මේ හාමුදුරුවෝ වඩිනකොට ඈතින් විලක් තියනවා වගේ පේනවා. මේ හාමුදුරුවෝ බැලුවා මේ කාන්තාරේ මේ ඉතින් ආගන්තුක පැවිද්දෙක් නව යෝන් වියටපත් වෙච්ච හාමුදුරුවෝ කෙනෙක්. ඉතින් මේ හාමුදුරුවෝ බැලුවා මේ කාන්තාරේ කොහෙද විලක් තියෙන්නේ? ඉතින් මේ හාමුදුරුවෝ මෙහෙම ඇවිදගෙන ගියා. විලක් වගේ පේනවා. උන්වහන්සේ ටික දුරක් ගිහින් තේරුම් ගත්තා පේන විල ළඟට ගියාම නෑ. උන්වහන්සේ දැනගත්තා මේකනේ මිරිඟුව කියලා. පුංචි හාමුදුරුවෝ කෙනෙක්නේ. මේක තමයි මිරිඟුව කියලා දැනගත්තා. එතකොට මේ හාමුදුරුවන්ගේ ඔළුවට ආවා. බලන්න දහම් මානසිකාරය යෝනිසෝ මානසිකාරය තියෙන නිසා ඔළුවට ආව එකපාරම බුදුරජාණන් වහන්සේ සංඥාව උපමා කළෙත් මිරිඟුවටනේ කියලා මතක් වුණා. ඒක තදින් හිතට ගියා. මේ මං අල්ලගන්න මේ ලෝකේ බාහිර gedara ඉඩම මේ වසින් ගහ කොළ සතා සිව්පාවා මේ සියලු දේවල් සංඥා විතරයි. සියලු දේවල්. ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන අත්දකින්න අර ආකාර 10 තුලම තියෙන්නේ සම්පූර්ණයෙන්ම සංඥා විතරයි. මේක මිරිඟුවක් මේ ඝන සංඥාව මිරිඟුවක් කියලා මේ හාමුදුරුවන්ට තේරුණා. මේ හාමුදුරුවන්ට දැනගත්ත බුදුරජාණන් සංඥා උපමා කළේ මිරිඟුවකටනේ කියලා තේරුණා. පින්වත්නි මේ හාමුදුරුවෝ මේකම කල්පනා කරගෙන ගිහින් අචිරවතී කියන ගඟ ළඟට වැඩියා. අචිරවතී ගඟ ළඟට වැඩම කරලා උන්වහන්සේ එදා හොඳටම ඊට ඉස්සෙල්ලා දවසේ වැහැලා හොඳටම වතුර බොර වෙලා පින නගිමින් අර බොර වතුර ගහගෙන යනවා. එතකොට උන්වහන්සේට තේරුණා මගේ ශරීරයත් මේ පෙන පිඬුව වගේනේ හටගෙන නැගීගෙන ඇවිල්ලා එකපාරම පුපුරලා යනවා. නිරෝධයේ වේ උද්වේගකාරී මේ සමුදේට වඩා. නිරෝධයේ මේකනේ මේ විදිහනේ මගේ ශරීරයත් කියලා උන්වහන්සේ දැනගත්තා. ඒ ගම් යූරේ වාඩි වුණාම හිත එකඟ වුණා. ඒ හිත එකඟ වුණාට පස්සේ පින්වත්නි උන්වහන්සේගේ හිත කවදාවත් නැති තරම් හිත එකඟ වුණා පින්වත්නි. ඒ හිත එකඟ වෙලා මේ මොහොතේ ඒ ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ඉන්නකොට හරි සනීපයි මේ මොහොතේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ භික්ෂුවට අවබෝධය කරා එන්න පුළුවන් කියලා. උන්වහන්සේ ආලෝක ධාරාවක් ආලෝක රශ්මියක් පින්වත්නි විහිදුවල ඒ භික්ෂුවට පේන්න සැලැස්සුවා සමාපත්තියෙන්. ඒ ආලෝක ධාරාව තුලින් මතුවුණා මෙන්න මෙබඳු කතාවක්. මොකද්ද? පේනූපමං කාය ඉමං විදිත්වා භික්ෂුව කය පෙන පිඬක් වගේ දකින්න. දැන් අර සමාහිත වෙච්ච භික්ෂුවටයි භාගතුන් වහන්සේ ආලෝක ධාරාවක් විදුලා කියන්නේ. මරීචි ධම්මං අபிසම්බිදානි හරියට සංඥාව මිරිඟුවක්සේ හඳුනා ගන්න. එහෙම දැනගත්තොත් යම් භික්ෂුවක් ඒ විදිහට දැනගත්තොත් සම්පූර්ණී මායාගේ මල්දම කඩලා විසිකරා වෙනවා කියනවා. මායාගේ ලෝකයට බැඳෙන මල්දම සිඳලා බිඳලා විනාශ කරලා දාපු පංචකාම මල්දහමේ ගලවලා දාපු කෙනෙක් වෙනවා කියනවා. ඇයි මේ ලෝකේ පංචකාමයන්ට බැඳෙන්නේ මේ ඝන සංඥාව නිසා. අපි මේ දරුවට දුවට පුතාට ගෙදරට ඉඩකඩමට රත්තරන් බඩු වලට යාන වාහන වලට ඇඳුම් පැළඳුම් හැම වෙලාවකම බැඳෙන්නේ පින්වත්නි මේ ඝන සංඥාව මායාවක් මිරිඟුවක් විදියට අපිට දැක ගන්න බැරි වෙච්ච නිසා.